Hi guys, welcome to our YouTube channel. ඔන්න අද මම ඔයාලට අරන් ආවේ අපේ මැලේසියා ට්‍රිප් එකේ සන්වේ ලගුන් එකේ තිබුණු වෝටර් පාක් ඇක්ටිවිටීස් ගැන. මේ වීඩියෝ එකේ තමයි මම අත්විඳපු ෆනීම එක්ස්පීරියන්ස් ටික තියෙන්නේ. ඔයාලා අපේ කලින් වීඩියෝ එකෙන් දැක්කනේ සන්වේ ලගුන් එකේ තිබුණු බර්ඩ් ෂෝ එක. ඒ විතරක්ද 360 එකේ එක්ස්පීරියන්ස් එක, රෝලර් කෝස්ටර් එකේ එක්ස්පීරියන්ස් එක, ඒ වගේ ගොඩාක් දේවල් ඔයාලා දැක්කනේ. ඉතින් ඒ ටික බැලුවේ නැත්නම් මම පහළ ඩිස්ක්‍රිප්ෂන් බොක්ස් එකේ දාලා තියෙන ලින්ක් එක ඒකෙන් ගිහින් ඒ ටිකත් බලලම එන්නකෝ. ඒ වගේම අපේ මැලේසියා ටෝ එකේ මුල් වීඩියෝස් වල ලින්ක් ටිකත් පහළ ඩිස්ක්‍රිප්ෂන් බොක්ස් එකේම දාලා තියන්නම්. ඒවත් ඔයාලා බලන්නකෝ. මං හිතනවා ඔයාලා කලින් වීඩියෝ එකේ එක්ස්පීරියන්ස් වලට වඩා මේ වීඩියෝ එකේ එක්ස්පීරියන්ස් ටික එන්ජොයි කරයි කියලා. මම නම් කියන්නේ ඔයාලත් මේ අත්දැකීම් ටික ජීවිතේ එකපාරක් හරි විඳින්න ඕන. එහෙනම් යන්න අපේ අද වීඩියෝ එකට. ඔන්න ඉතින් අපි මුලින්ම කරේ වෝටර් පාක් එකේ ඇක්ටිවිටීස් කරන්න පුළුවන් විදිහ ඇඳුම් මැදන් එන්න ගිය එක. බය වෙන්න දෙයක් නැහැ. ඉතින් මේවා කොහොමද චේන්ජින් රූම්ස් තියෙනවා. ඉතින් පොලිමේ ඉන්නේ පළවෙනි ඇක්ටිවිටි එක කරන්න. ඕන් යන්කෝ. කොහොමද ඒ එක්ස්පීරියන්ස් එක? ඔයාලා නම් සමහර විට ලෙෂර් වර්ල්ඩ් වගේ ගිහින් ඔය ඇක්ටිවිටි එක කරලා ඇති. මම නම් ෆස්ට් ටයිම් තමයි ඒක කළේ. ඊළඟට අපි ලෑස්තිනේ මෙන්න මේ තැනින් එළියට එන ඇක්ටිවිටි එක කරන්න. යමුකෝ එහෙනම් ඒකත් බලන්න. මේ වේටි හූ කියාගෙන යන තරමට තමයි ආත. ඇන්ටි වෙලෝදා පේන. බරුනේ ඇන්ටි බෑ. ඒකෙන් පස්සේ අපි ගියේ මෙන්න මේ ඇක්ටිවිටි එක කරන්න. මේක නම් ගෲප් එකක් විදිහට තමයි යන්න ඕන. මේ ඇක්ටිවිටි එකේ නම නම් හරියට දන්නේ අපි නම් කිව්වේ පුනීලේ කියලා. මේ ඉන්නේ අපේ කස්ටිය. පොඩි මේ ඉන්න ඕනේ ඉතින්. ඒක නම් බය වෙනවා. Okay. හූ කියපු තරමින්ම තේරෙන්නේ නැති අපි කොච්චර විනෝද වුණාද කියලා. ඒකේ ෆන් එකත් අරගෙන අපි ආව පොඩි පූල් ඒරියා එකකට. මෙන්න මේ බකට් වලට උඩින් වතුර පිරিলা එකපාරටම වතුර ඔක්කොම අපේ ඇඟට කඩන් වැටෙනවා. බකට් එකක් පිරලා කඩන් ගන්නකම් ගොඩාක් වෙලා ඉතින් බලන් හිටියා. අන්තිමට මෙන්න මේ විදිහට තමයි බකට් එකෙන් වතුර ටික කඩන් ගන්නේ. බලාගෙන හිටියේ මේ බකට් එක වැන්නකම්. ඒ වුණාට වෙන බකට් එකක් නළුවට වැන්නේ. මම පැන්න බාකට. ඒ ඇසේ තව බකට් එකක් පෙන්නුණා. කොච්චර බකට් පෙල්ලුණා ලොකු බකට් එක පෙල්ලෙනකන් අපි අත්හැරියේ නෑ වැඩි. ඒ විදිහට ඉතින් ඇදගෙන බකට් එකෙන් නාලා අපි ගියා මෙන්න මේ වගේ පූල් එක ඇතුලේ ඇවිදගෙන. ඒ විදිහට ඇවිදගෙන ගියේ අපි වේව් පූල් එකට. මේ වේව් පූල් එකේ එක ටයිම් එකක එලාම් එකක් ගහලා මුහුදේ වගේ රැලි එවනවා. බලාගෙන ඉන්නකො ඉතින් අපි ඒ රැලි වලට අහුවෙච්ච විදිහ. හරි හරි ඕක පොඩි රැල්ලක් ඉස්සරහට බලන්නකෝ.
මේන් බලන්නකො මේ රැල්ලට අහු වෙන විදිහ. එතනින්ම හබස් ඉතින්. ඒ රැලි ටිකෙන් බේරිලා මෙන්න මේ වගේ ෆොටෝස් කිහිපයකුත් ගහගෙන ඉවිල්ලා අපි ගියා තව ඇක්ටිවිටීස් වගේකට. අපි මේ කරන ඇක්ටිවිටීස් ඔක්කොගෙම චාර්ජස් පැකේජ් එකට ඉන්ක්ලූඩඩ් හොඳේ. මුලින්ම මේ වගේ එයා රයිෆල් වලට ගියා. ඊට පස්සේ මෙන්න මේ වගේ බයික් රයිඩ් එකකුත් ගියා. ඊට පස්සේ ගියේ මෙන්න මේ වගේ දුන්නෙන් විදින්න. රොබින් හුඩ් කියලා හිතාගෙන දුන්නෙන් විදිහට ගියට වැඩක් තියෙනවා විද ගන්න බෑනේ තාම. හරි බය වෙන්න එපා කිහිපයක් හරියට විද්දා. අපි ආයි පාරක් ගියා වෝටර් ඇක්ටිවිටීස් කරන්න. මේ කොයාද? ඔයාලා දන්නේ නේ ඊට වඩා භයානක ඇක්ටිවිටි එකකුත් කළා. ඒ ඇක්ටිවිටි එක කරන්න තියෙන තනියම. ඒකෙදි අපි බටයක් ඇතුලේ හිටගෙන ඉන්නකොට එකපාරටම බිම අයින් වෙලා අඩි ගාණක් අපි පහට එක දිගට කඩාගෙන වැටෙනවා. ඒක යනකොට නම් ෆෝන් එක ගෙනියන්න දෙන්නේ නැහැ. ඒ හින්දා වීඩියෝ කරගන්න උනේත් නැහැ හොඳේ. මෙන්න මේ ඇක්ටිවිටි එකත් එහි තිබුණට අපි යන වෙලාවේ මොකක් හරි හේතුවක් නිසා එතන වහලා තිබුණා. තවත් ගෲප් ඇක්ටිවිටි එකක් කළා මෙන්න මේ වගේ. මේ තවත් ඇක්ටිවිටීස් වර්ග තිබුණා. ඒත් ඉතින් අපිට තිබුණ ටයිම් එකත් එක කරන්න හම්බුනේ ඉතින් මේ ඇක්ටිවිටීස් ටික විතරයි. ඉතින් ඔන්න ඔය විදිහට අපේ අද වීඩියෝ එක මෙන්න මෙතනින් නවතිනවා. ඔයාලා අපේ channel එක තාමත් subscribe කරලා නැත්නම් දැන්ම subscribe කරලා ඔය ළඟ තියෙන bell icon එකත් click කරන්න. ඒ විතරක්ද මේ වීඩියෝ එකට like එකක් දාලා ඔයාලා දැනන අදහස ගැන යටින් comment එකක් දාගෙන යන්න. ඒ වගේම මේ වගේ ඇක්ටිවිටීස් කරන ඔයාලා සෙට් වෙන යාළුවට මේ වීඩියෝ එක share කරන්න. ඉතින් අපේ මැලේසියා ටුර් එකේ ඊළඟ වීඩියෝ එක හමු වෙන බලාපොරොත්තු වෙන සන්වේල් ලගෝන් එකේ මෙන්න මේ විදිහට view එකක් බලාගෙනම අපි අදට සමු ගන්නවා. ඕගොල්ලෝ හැමෝටම සුබ දවසක්. bye